ඉතින් කොහොමද ඔයගලන්ට? ඔයාලා හැමෝවම මගේ with Hes YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි 2025 ඉවර වෙලා 2026 අවුරුද්ද ලැබපු හැටි අපි දැකපු හැටි. ඉතින් 2026 අවුරුද්දේ මුල්ම දවසේ මෙන්න මේ විදිහට පාන්දරම නැගිටලා ගමනක් යන තමයි පාන්දර 5:20 දැන් දවස් 2-3ක් තිස්සම හිතාගෙන තමයි ඉඳියේ පළවෙනිදා උදේම හැරිලා කැලණි විහාරයට යනවා කියලා. ඉතින් පළවෙනිදා උදේම හැරිලා කිරි ආහාර හදාගෙන මේ ලෑස්ති වෙන්නේ අපි කැලණි රජමහා විහාරයට යන්න. මම තනියෙන් නෙවෙයි යන්නේ. බෝඩින් එකේ අක්කලා දෙන්නෙකුත් එක්ක තමයි මේ උදේම ටුක් එක දාගෙන යන්නේ. අපේ බෝඩින් ප්ලේස් එකේ ඉඳන් කැලණි රජමහා විහාරයට විනාඩි 10ක වගේ දුර තමයි තියෙන්නේ. කැලණි පන්සලට යනකොට උදේ 6:40ට විතර ඇද්දී ඔයාලට පේනවනේ කොච්චර සෙනග ඉන්නවද කියලා. අද පළවෙනිදා හින්දා ගොඩාක් සෙනග පිරලා තිබ්බා. ඉතින් අපි කිරි ආහාර අරන් ගියාට අපි මලු ටිකක් කඩන් ගියාට අපිට ඕනේ වුණා පොල් තෙල් ටිකකුයි නෙළුම් මලුයි හොයාගන්න. ඉතින් කඩවල් 2-3කම අපි නෙළුම් මල් හෙව්වට නෙළුම් මල් නම් අපිට හොයාගන්න උනේ නැහැ. ඒ හින්දා අපි මේ සුදු මල් අරගෙන කැලණි රජමහා විහාරය වන්දනා කරන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා දකිනවත් වගේ මේ ලැබපු 2026 අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගන්න ගොඩාක් කට්ටිය කැලණි රජමහා විහාරයට ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ යන්නේ අපේ උදේ පාන්දරම නැගිටලා බුද්ධ පූජා විදියට හදාගත්ත කිරි ආහාර කැලණිය ශ්‍රී රජමහා විහාරස්ථානයට පූජා කරන්න. උදා වුණු 2026 අලුත් අවුරුද්ද තාමත් සමරන ගමන් තමයි ඉන්නේ කට්ටිය. ඔයාලට ඇහෙනවත් ඇති හැම පැත්තෙම රතිඤ්ඤ සද්ද එහෙම. මේ ගෙවිච්ච අවුරුදු 20 ගාන පුරාවටම මම තනියෙන් සමරපු සහ ලැබපු පළවෙනි අවුරුද්ද තමයි මේ 2026 අවුරුද්ද. ඉතින් ගෙදර අම්මා තාත්තා ළඟම අය කවුරුත් නැතුව තනියම බෝඩිමක නැවතිලා ඉන්නකොට මං වගේම බෝඩින් ප්ලේස් එකේ නැවතිලා ඉඳපු අක්කලා දෙන්නෙක් එක කතා වෙලා තමයි මේ ගමන අපි ආවේ. අපිට ඕනේ උනේ මේ ලැබපු 2026 අවුරුද්ද පටන් ගන්න කලින් මනස පොඩ්ඩක් සංසුන් කරගෙන අලුතෙන් පටන් ගන්න මේ අලුත් අවුරුද්ද ලස්සන විදිහට සමරන්න පටන් ගන්න. මං කලින් කිව්වත් වගේ අම්මයි තාත්තයි ගෙදර ළඟම අයයි නැතුව මේ ගෙවෙන පළවෙනි අලුත් අවුරුද්ද තනියම සමරන එක චුට්ටක් අමාරු වුණා. මේක බලන ඔයාලත් මේ අත්දැකීම ලැබලා තියෙනවා නම් මං කියන දේ කොයි වගේ හැඟීමක්ද කියලා ඔයාලටත් තේරෙනවා ඇති. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක් කියන එක මට අද තවත් තේරුණා. පුංචි කාලේ අපේ අම්මලා අපිට කිරිබත් හදලා දීලා තේ මේසයක් හදලා අලුත් අවුරුද්ද සමරනවා. ඊට පස්සේ තව ටිකක් ලොකු වුණාම පොඩ ඒ වගකීම් අපිටත් අරගන්න පුරුදු කරනවා. හැබැයි දැන් අපි ටික අපේ හීන හැබෑ කරගන්න හදනකොට ඒ හීන වෙනුවෙන් මහන්සි වෙනකොට අම්මා තාත්තා ගෙදර අයව ටික මග ඇරනවාද කියලා හැඟීමකුත් හිතට සමහර වෙලාවට දැනුණා. කැම්පස් යන්න ආසාවෙන් බලන් ඉඳියා වගේම කැම්පස් ආවට පස්සේ අපි අපේ දේවල් තනියම ටික කරගන්න පුරුදු වෙනකොට එතකොට තමයි තේරෙන්නේ අපේ ටික වයසට යනවා කියලා. කොහොම හරි ජීවිතය ගැන අපි ගැන ඔය වගේ දේවල් ගොඩාක් මල් පහන් පූජා කරලා ඉවර වෙලා අපි මෙතනට වෙලා ටිකක් කතා කර ඉඳියා.
ඉතින් අපිට වෙලාවක් ටිකක් තිබ්බ හින්දා අපි මේ යන්නේ සිවුරුගල විහාරය කියන එක බලන්න. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ජල ස්නානය කරපු ස්ථානය තමයිලු මෙතන තියෙනවා. පස්සේ දැනගන්න ලැබුණා ඒ ස්ථානය මෙතන නෙවෙයි, මෙතනින් තව චුට්ටක් ඇතුළට යන්න තියෙනවා කියලාත්. හැබැයි අපිත් හරියට මේක දන්නේ නැහැ. මොකද අපෙත් පළවෙනි පාර මෙතනට ආපු. අපි ආපහු බෝඩිමට එන ගමන් ටුක් එකක් දාගෙන අපි තුන්දෙනා ඉතින්නේ යන ගමන්. අපිට ඕන වුණත් වගේ 2026 අවුරුද්ද පටන් ගන්න පොඩ්ඩක් අපේ මනස රිලැක්ස් කරගෙන හිත සංසුන් කරගන්න අපිට මේ ගිය ගමනෙන් පුළුවන් වුණා. ඉතින් ලැබපු මේ 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් vlog එක අදට මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක බලන්න ඉඳපු ඔයාලා හැමෝටම thank you.